ගල් තලාව මත හැප්පී ගලනා සිසිලස පිරුණු දිය බින්දු අතරින් ගස්වැල් නලවන මද පවනේ පහසින් නව දිනයක අරුණළු උදා වෙනවා. හදවතට අසීමිත සිසිලසකුත් ජීවිතයට අලුත් බලාපොරොත්තුවකුත් එකතු කරන සුන්දර දවසක් වේවා කියලා ඔයාලා හැමෝටම මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ අද වීඩියෝ එකෙන් මම ඔයාලට අරන් එන්න හදන්නේ අපේ පරිසරය ගැන. මේ සඳහා මම වීඩියෝ එකේ අන්තර්ගත කරලා තියෙන්නේ මගේ අවට පරිසරයේ තියෙන සුන්දර ස්ථාන කිහිපයක්. අපි බලමු මේ පරිසරය ගැන රතු ඉන්දිය අරුනායක සියටල් මොන වගේ අදහසක්ද දක්වලා තියෙන්නේ කියලා. අප ජීවත් වන පෘථුවිය කව ආකාරයකින් බිහි වුවද එහි අයිතිය මෙලොව වසන සියල්ලන්ම සතුය. හරිත වර්ණ ගහකොළට ගලා පසින ගංගාවට ඇලට දොලට ඉරට හඳට සුළඟට තනි අයිතිය කීමට කිසිවෙකුටත් නොහැකිය. ධනය හා බලයට ආශා කරන්නා වූ මිනිසා මේ සියල්ලටම උරුමකම් කීමට පොරබඳිති. එය මෙම පරිසර දිනෙන් දිනම විනාශයට ලක් කරති. පරිසරය උරණ වූදා ඔවුන්ට එයින් ගැලවුමක් නැත්තේය. අපේ මුතුන් මිත්තන් එදා පරිසරය හා සහජීවනයෙන් ජීවත් වූහ. අපිට අවශ්‍ය පානීය ජලයද අපි මුදල් ගෙවා බෝතල් ලෙස මිලදී ගනිමු. එදා එවැනි තත්ත්වයක් නොවූයේ පරිසරයට දේවත්වයෙන් සැලකිමින් එය ආරක්ෂා කළ නිසාය. එවැනි වූ සමාජ දියුණු වෙයි කියා ගන්නා සමාජයක් විසින් ගෝත්‍රිකයන්සේ සලකනු ඇත. පරිසරය රකින්න තාක් පරිසරයට අපිව රකින්න පුළුවන් කියලා අපි දැනගන්න ඕනේ. ඒ වගේම තමයි මෙන්න මේ මම කිව්ව දේවල් අපිට පරිසරය තුලින්ම ලැබෙනවා කියලා ඔයාලා දන්නවද? ඉතින් විශාල පරණ ගස් හෙවණැලිවල කොළ පාට ඇතුලේ තියෙන සිය ගණන වර්ණ පරාසවල මිනිස් හඬක් නැති අඳුරු නිශ්ශබ්දතාවයක ජීවිතයේ සාමය හොයාගන්න මිනිස්සු ඉන්නවා. එහෙම අයගෙන් ඇහුවොත් ඇත්තටම සාමය මොන පාටද කියලා එයාලා කියන්නේ සාමය කොළ පාට කියලා. වලාසිඳ ගලා යන නදී දිය නිරතුරුය වන උයන් මල් උයන් පළ උයන් විසිතුරුය සිසිලසින්